දැන් මගෙත් එක්ක ඉන්නේ ගම්පහ සුසිප්වන් අධ්‍යාපන ආයතනයේ මයුර සර්ගෙන් මීඩියා ඉගෙන ගත්ත 2028 බැච් එකේ ස්පොට් ටෙස්ට් එකේ වැඩිම ලකුණු ගත්ත නංගිලා ටික. අපි කතා කරලා බලමු යාළුවගෙන් කොහොමද මේ විදිහට ලකුණු ගත්තේ කියලා. මට කියන්නකෝ නංගිගේ නම. ආලෝකා විදුත්තර. ඔයා ඇයි ඒ ලෙවල් වලට මීඩියා තෝරගත්තේ? මීඩියා ඒ කියන්නේ මං ආස විෂයක්. ඒ හින්දා ඒ විෂය කරලා බලන්න හිතුණා. පළවෙනි ටෙස්ට් එකෙන්ම ලකුණු කීයක් ගත්තද? 78ක්. එතකොට දැන් ඔයාලා ඔක්කොම කට්ටිය වැඩිම ලකුණු ගත්තායනේ. පළවෙනි ටෙස්ට් එකෙන් මේ වගේ හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න මයුර සර්ගේ ඉගැන්වීම උදව් වුණේ කොහොමද ඔයාලට? සර් හැම වෙලේම වගේ අපිට ඒවලෙවල කරන්න ඕන දේවල් කියනවා. ඒ වගේම අපි ගෙදරකින් පාඩම් කරා ඒවට. එහෙම තමයි. මම දැන් ඔයාගෙන් චූටි ප්‍රශ්නයක් අහනවා. sannivedanaයේදී මූලික වශයෙන් හොමාරු වෙන්නේ මොනවද? තොරතුරු. දැන් මට කියන්න ඔයාලා කොහොමද මයුර සර්ගේ ක්ලාස් එක ගැන දැනගත්තේ? අපේ අයියා ඒ ලෙවල් වලට ක්ලාස් ආව 2002 දී අයියා ඉතින් ආපහින්ද මාත් ආවා. මීඩියා කරන ළමෙක් විදිහට අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ හොඳ නිවේදකයෙක් වෙන්න. නිවේදිකාවක් වෙන්න. මට කියන්නකෝ මයුර සර්ගේ ඉගැන්වීම් කටයුතු වලදී ඔයා දකින විශේෂත්වය මොකක්ද? හොඳට උගන්වනවා නිස්සරාගේ නෙවෙයි. හරිම ක්‍රියාකාරී. මට කියන්න මීඩියා ඔයාලට හොඳට මතක හිටින්න ඔයාලට හොඳට අවබෝධ වෙන්න මයුර සර් යූස් කරන ට්‍රික්ස් දෙකක් කියන බලන ක්ලාස් එකේදී. මයුර සර් උගන්වද්දී පුංචිම දේ වුණත් හරි ලස්සන්ට ගොඩක් කියලා දෙනවා ගොඩක් උදාහරණත් එක්ක. එතකොට තමයි ළමයේගේ හිතට ඒක තදින්ම යන්නේ. ඒක තමයි මම දකින මයුර සර්ගේ විශේෂයම තියෙන එක. තව මේ ලස්සන්ට අපිට පාඩම් ගන්න පුළුවන් විදියට නෝට් දෙනවා සර්. ඒ වගේම එදා ඒ කියන්නේ දැන් ඒ ලෙවල් පේපරේ එන විදිහ ඒකේ ප්‍රශ්න තියෙන විදිහ හරි හොඳට කියලා දෙනවා. එතකොට අපිට අවබෝධයක් එනවා ඒ පේපරේ කොහොමද තියෙන්නේ කියලා. එහෙම තමයි සර්. ඔයාලගේ ක්ලාස් එකට ඔයාලා එන දවසේ ඔයාලට ලස්සන ටියුට් පැක් එකක් හම්බුණා හරි පිළිවෙලට. ඒකේ තිබ්බ දේවල් මොනවද? ඒකේ තිබ්බා පළවෙනි පාඩමට අදාළ ෂෝට් නෝට් එකක්. ඒකෙන් තමයි අපිට හැමදාම ඒ කියන්නේ පාඩම උගන්වන්නේ. ඊට පස්සේ තව තිබ්බා තව සර්ගේ ෂෝට් නෝට් බුක් එකක් තිබ්බා. ඊට පස්සේ තව වක්‍රි පොතක් තිබ්බා. ක්ලාස් එකට ආවට පස්සේ හිතුණාද මීඩියා තෝරගත්තේ අපරාධි කියලා? එහෙම නැත්නම් මීඩියා තෝරගත්ත එක තමයි මං කරපු හොඳම දේ කියලා හිතුණාද? නෑ එහෙම හිතුන්නේ නෑ. මීඩියා කියන්නේ හොඳ විෂයක්. ඒ වගේම මයුර සර් කියන්නේ හොඳට උගන්වන සර් කෙනෙක්. මම ආස විෂයත් මීඩියා. ඒක නිසා මම එහෙම හිතන්නේ. කියන්න දැන් ඔයාට විශ්වාසයිද මයුර සර්ත් එක්ක දිගටම වැඩ කරත් ඔයාට ඒ ලෙවල් වලට ඒකක් ගන්න පුළුවන් කියලා? එහෙම විශ්වාසයි නම් මට කියන්න ඒකට හේතුව මොකක්ද කියලා? ඔව් ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. සර් උගන්වන විදිහත් එක්ක ඒවා සරලව ඒ පාඩම් කියා දෙන දේවල්ත් එක්ක උදාහරණ ඒවට අදාළ උදාහරණ කියා දෙන දේවල් එක්ක මට හිතෙනවා ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ගොඩ අය කියනවා මයුර සර්ටයි ළමයින්ටයි තියෙන්නේ ගුරුගෝල සම්බන්ධයකට එහා ගියපු මිත්‍රශීලීත්වයක් කියලා. ඒක ඔයාට මේ පන්තියේදී දැනුණාද? මීඩියා කියලා කියන්නේ ඒ වගේම රසවින්දනය ඒ වගේම sannivedanය හොඳටම තියෙන තැනක්. ඉතින් මීඩියා අපේ මයුර සර් ඉතින් ගොඩක් හොඳට අපිට කියලා දෙනවා sannivedanය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපිට විහිළුවෙන් තහළුවෙන් ෂෝට් නෝට් එහෙම දීලා අපිව ඉතින් ඒකට යන්න පුළුවන්. 2028 මීඩියා ගම්පහ සුසිප්වන්